බඩු පාරක් ගහන්න නැහැ කිව්වොත් මම පුකෙන් hina වෙන්නේ ආයේ. අම්මම බඩු පාරක් ගහන්න. තන්නුන් අනිත් උන්ට හැක් ගහනවා පුක දෙනවා. කැරියම් බඩු පාරක් යව්වේ. ආපු ගමන් ඔළුවට. අනිත් එකෙක් ගහපු ගමන් පැනල් ගගා බෙනියෙන් දෙනවා පැනල් කාර්යෝ දාන ගේම් එක ගහනවා. මෙලෝ රහක්නේ එලිමිනාටික් ගොන් කැරියා. The next day. පොසෙක් මචං අපිට ඕක් කරනවා. ඔව්. ෂොට්ටයක් වැදුනා කියලා මචං හැක් කියලා මචං මේ කුණු අරපෙන් බයිනවා බං අපිට. මචං මේ අද ඊයේ මේ ස්ට්‍රීම් කරන්න පටන් අරගෙන මේ මාවඩන් ටෝක් කරන්න එන්න එපා. නිසා ගහපු ස්නයිපරකට බං මේ හාත්මුරු පරම්පරාවටම ඔක්කොටම බයිනවා බං. ගෝට පෙබ්බා. A few moments later. පටස් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දැම්ම බලපන්කෝ. අපිට ටෝක් කරන්නේ උනාට ඕක මට කිව්වා බා එකෙක් හරිද ඒ අර ත්‍රිපෝෂලොල්ලා කියලා මේ මැසේජ් මේ නමක් දාගෙන හිටියේට යකෝ මේ අපේ උන්ට පැනල් කියලා ටෝක් කරන්න යන්න මචං මේ ඉස්කෝඩේ ප්ලේ කරන කෙනේ නේද ඔව් ඔව් ඉතින් එදා මං උට තමයි ගැහුවේ මුලින් අන්න මචං බෑන් මචං පර්මනන්ට් බෑන්ඩ් ඔයි 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 අන්න පර්මනන්ට් බෑන්ඩ් ලා කැත සීන් එකක යකෝ අනිත් අපේ මේ ඒසට මේ මචං හෙඩ්ෂොට් එක ඒසගෙන් හෙඩ්ෂොට් එකක් හදුනා කියලා බං ඌට බයිනවා පළු යන්න මටත් බයිනවා පොයන්නෙම්ම මට බයිනවා පැනල් දාලා ගහගන්න බෑනේ 2000 years later. ලයිව් එකේ හැමෝම පන්න ගහන එක. ස්කොට් 3-4 බහැලා හැමදෑම කන එක. හැම එකාටම පැනල් කීකි හැම තිස්සෙම කියවන එක. ඔබ පොඩි දෙයක් තේරුම් ගනින් පොඩි සාදු. ඔබට කොල්ලෝ හැමතිස්සෙම ට්‍රෝල් කරනව නේද? ඔබ ආතල් එක්කට ගන්නවා. ඔබට සින්දු හදනවා. ඈ. ඔබට මීම්ස් හදනවා. ඇයි කියලා දන්නවද? ඔබ හරියට කතා කරන්න දන්නේ නැහැ. ඔබ පට්ට කුහකයි. අනික උඹට තියෙන බොක හැලයක් වගේ කටක්. මෙලෝ රහක් නෑ. අනික උඹට වැඩක් බෑ මචං. තව එකක් තියෙනවා. ලයිව් ස්ට්‍රීමර් කෙනෙක්ටවත් කොල්ලෙක්ටවත් සපෝට් එකක් දෙන්නේ නැති හද්දම කුහකම එක. අද තමන්ගේ ස්කෝඩ් එකේ ගහන එකත් එක්ක හෙට තරහ වෙන එක. ආයෙ උම්ම තරහ කරගෙන උන් පන්න උගෙන් කන එක. මට කියනවා ICU මාස්ටර් ත්‍රිපෝෂය අද ඊයේ ලයිව් කරන්න පටන් ගන්නලු. සිරාවට පොඩි සාදු මං ICU මාස්ටර් සාදු 2 hours later. මේ මොන සූම් අයිසයිද මේ දෙන්නෙක් ඉන්නවනේ සූන් කවුද සූන් කියන්නේ දෙන්නෙක්ද ඔව් ඔව් හෙලෝ සඳුරට ටෝක් කරනවා නේ ආඩෝ නෑ මේක නෑ බං එහෙම නේ ඉතින් සඳුරට ටෝක් කරන ඉතින් අපි විතරයි ඉතින් නේද ඈ ඔව් VR ගහන්න ආව වරිස්සෙන් ඒක කියලා යන්න අඩෝ අනේ බං පොකන ගියා අඩෝ ටෝක් එක කැරිම තේජ මේ මාස්ටර් දැන් මොකද අපි කරන්නේ ඈ මල්ලි මම ඇත්තරම දැන් මේ ගිහි ජීවිතේට සමුදෙන්න යන්නේ මොකද දැන් තර්ජනය කරලා ගියා එක්කෙනෙක් ඇවිල්ලා VR ගහන්න එපා කියලා හෙට ඉඳන් මට කණ්ඩ නැති වෙනවා කන්නේ කොහොමද අපි හෙට ඉඳන් ඉරානේ ඉරාකේ හොඳයිනේ යකෝ මේ ලංකාවත් එක්ක බැලුවා ඇත්තට ඉරානේ ඉරාකේ හොඳයි ඔයි ඇත්තනේ මොන මානසිකත්වයක් තියෙනවද දන්නේ අනේ මන් තපා ඇවිල්ලා ටෝක් කරලා එනවා එන තේජස්නේ ඒකනේ කටහඬ එපා බා මොකුත් කියන්න එපා නෑ අපි කවුරු හරි ගහමු මොනොත් දෙන්නේ බලු ආතල් ඇවිල්ලා ඕ කැරි ආතල් දෙන්නේ ඒ කවුරු හරි ගඩින්කෝ